ආයුබෝවන් අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ රන්මස් උයන ගැන. රන්මස් උයන ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී දේවානම්පිය තිස්ස රජතුමා විසින් ඉදි කරලා තිබෙන උයනක්. මේ උයන තිසාවැවේ උරේ තියෙන ඉසිරුමුණි විහාරයේ ඉඳලා මිරිසවැටි භූමි විහාරය දක්වාම ඈතට වීදී ගොස් තිබෙනවා. මහමෙවුනා උයන, නන්දන උයන වගේ උයන් භික්ෂුන් වහන්සේලාට පූජා කිරීමෙන් පසුව රජවරුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා සාධක උයනක් විදිහට අපිට මේ රන්මස් උයන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රන්මස් උයනට ජලය ලබා ගැනීමට හැකිවන විදිහට නල මාර්ගයක් හදලා තිබෙනවා. ඒ වගේම ඒ යවට පොකුණු කීපයක්ම තනවා ගැනීමට දේවානම්පිය තිස්ස රජතුමා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මේ රන්මස් උයනේ අලංකාරත්වය වැඩි කර ගැනීම සඳහා ග්‍රීෂ්ම කාලයට ගැලපෙන එලිමහන් ගෙවල්, මණ්ඩප, ඒ වගේම ස්නානාගාර සහ වැතිරී සිටීමට ගල් යහන් ආදිය තනා තිබෙනවා. මේ රන්මස් උයන තනා තිබෙන්නේ ජල ක්‍රීඩා කිරීම සහ ස්නානය සඳහායි. ස්තුතියි.